මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත පුණ්‍යකාමී ඔබ හැමදෙනාටම මෙත් සදාම්බිකාශය තුලින් ගුවන් නිදහසර වෙන් කරවන්නේ අසිරිමත් සද්ධර්ම දේශනාවක් තුළින් ඔබේ ජීවිතය සුවපත් කරන්නට. අඳුරෙන් වැසුණු අපේ ජීවිත ආලෝකමත් කළේ ඔබත් මාත් සරණ යන්නට යෙදුණු ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු පරම ගම්බීර වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන්මයි. මේ කාලයේ මුළුල්ලේ මෙත් සදාම්බිකාශය සමග එක්ව ජීවිත අවබෝධයේ පිණසමත් ධර්ම අවබෝධයේ පිණසමත් ජීවිතය ධර්මයෙන් පෝෂණය කර ගැනීම පිණසමත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කල්යාණ මිත්‍රත්වයෙන් ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා. අසිරිමත් ධම් දසුමට ගෞරවනීය ආරාධනාවෙන් මෙත් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පින්වන්ත දේශිකයන්න් වහන්සේ බක්කුල මහා සෑ විහාර වාසී වන්දනීය පූජනීය පොළොන්නරුවේ සද්ධාසීල අපේ ස්වාමින් වහන්සේ අපි කවුරුත් සාදු නදින් පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාව වෙනුවෙන් සත්ගුණවත් දායකත්වයෙන් කටයුතු කරන්නට දෙන්නේ අංක 27න් V6A නුගහේනවත්ත කිරිඳිවැල ලිපිණයෙහි පදිංචි ප්‍රින්සි හෙට්ටිආරච්චි මහත්මිය, දුමිදු තුම්බෝවිල පුතණුවන්, සජිකා සෙනවිරත්න මහත්මිය, සංසා තුම්බෝවිල මිනිබිරිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි. මේ හැමදෙනාගේම යහපත් අරමුණු ප්‍රාර්ථනාවන් සරප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැමදෙනාටම ජීවිත අවබෝධය පිණසමත්, ධර්ම අවබෝධය පිණසමත්, නිරෝගී සුවය පිණසමත් මේ සියලු පුණ්‍ය ශක්තියන් උපකාරක ධර්මයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් පළමුව බුදුරජාණන් වහන්සේ විශේෂ සූද මල් වට්ටිය පූජා කොට ඉනනතුරු පින්වන්ත දේශකයන්න් වහන්සේ විශේෂ දහත් ආරාධනා කොට අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් සුමුදුරු ධර්ම දේශනාව මෙහෙවන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සියලු දෙනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්තුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. හොඳයි පින්වතුනි, අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදුකාරයක් පවත්වන්න. අද දින මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දක්වන්නේ සරත් තුම්බෝවිල ඒ මහත්මාණන්ගේ ඒ වර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන්. ඉතින් එම පියාණන්ගේ පුතණුවනුත් ඒ වගේම ආදරණීය බිරිඳත් තමයි මේ සදැහැති දායකත්වය අද දක්වන්නේ. පින්වතුනි, අපි මාතෘකා කරගත්තේ මේ සසර ගමන ගැන. එතකොට මේ සසර ගමන කියලා ගත්තාම අපේ ජීවිත තුළ අපි ගොඩාක් දෙනෙක් මේ සසරේ සැරිසරාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට පින්වතුනි, මේ සංසාරේ අති දීර්ඝයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනෝතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මහණෙනි, මේ සංසාරේ අනෝරාග්‍රයි. පටන් ගත්ත තැනකුත් නැහැ, අවසන් වෙන තැනකුත් නැහැ. පින්වතුනි, ඒ කුමක් නිසාද මේ සංසාර චක්‍රය හැදිලා තියෙන්නේ? රවුමක් වගේ. චක්‍රයක් කියන්නේ ඒකනේ. අපි දැන් ගත්තොත් කරත්ත රෝදයක්. මේ කරත්ත රෝදේ කැරකෙනවා. හැබැයි අපිට අගමුල හොයාගන්න පුළුවන්ද? අගමුල හොයාගන්න බෑ. අන්න ඒ වගේ තමයි සංසාර චක්‍රයත්. කැරකෙනවා අපිට අගමුල හොයන්න පුළුවන්ද? බෑ. අගමුල හොයන්න බෑ. අන්න ඒකයි මේකට චක්‍රයක් කියන්නේ. එතකොට පින්වතුනි, බලන්න සසර සැරිසරාගෙන එන සත්‍යයන් සුගතියේම දුප්පත්තිය ලබන්නේ. සුගතියේම උප්පත්තිය ලබන සත්වෙක් නෑ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා සත්වයන් උපත ලබන ආකාරය. එතකොට පින්වතුනි, මේ මිනිස්සු ඒ වගේම සත්තු විවිධාකාරෝ අකුසල් කර්ම කරන්නේ නැද්ද? කරනවා. අන්න ඒ ආකාරයෙන් සත්වයාගේ සසර ගමන මොකද වෙන්නේ? පින් කරන සත්වයන්ගේ සසර ගමන මොකද වෙන්නේ? කෙටි වෙනවා. පව් කරන සත්වයන්ගේ සසර ගමන මොකද වෙන්නේ? දීර්ඝ වෙනවා. ඉතින් ඔය ආකාරයේ සත්වයන් පින් රැස් කරනවා වගේම අකුසල් රැස් කරගන්න. ඇයි පින්වතුනි මේ සංසාරයේ භයානක වෙන්නේ? සසර ගමන බියකරු වෙන්නේ මොකද? සසර බියකරු වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මේ සත්වයන් නොඑක ආකාරයේ ආත්ම භාවවල උප්පත්තිය ලැබලා තමන්ගේ ජීවිත ගත කරද්දී තමන් අතින් වෙනව වැරදි. මේ වැරදි වුණාම ඒ කෙනා මේ ආත්මය අපි හිතමු මනුෂ්‍යාත්මයක් ලැබලා නම් ඊගාවාත්මේ අර වැරදි දේවල් නිසා මොකද වෙන්නේ? එක්කෝ තිරිසන් ලෝකෙට යනවා. එක්කෝ പ്രേත ලෝකෙට යනවා. එක්කෝ කොහෙද ඉපදෙන්නේ? එක්කෝ අවීචි මහ නරකාදී උප්පත්තිය ලැබනවා. ඒ උප්පත්තිය ලැබුවම පින්වතුනි, අය කවදා ගැලවෙයිද කියලා හිතන්න පුළුවන්ද? බෑ. කවදා ගැලවෙයිද කියලා අපිට තීරණය කරන්නත් බෑ, හිතන්නත් බෑ. ඒ නිසා පින්වතුනි, මේ සංසාරයේ පුරාවටම අපි කළ යුතු දෙයක් වෙන්නේ මේ සසරෙන් ගැලවීම පිණිස උත්සාහ දැරීම. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යම් කිසි කෙනෙක්ගේ හිස ගිනි ගන්නවා. දැන් අපි හිතමු කෙනෙක්ගේ හිසට ගිනි ඇවිලෙනවා. මොකක් හරි හේතුවක් නිසා ගින්නක් ඇති වෙනවා. ඉතින් මේ ගින්න නිසා ඒ කෙනා මොකද වහ කරන්නේ?
එයාගේ හිස ගිනි ගත්තට පස්සේ එයා වහවහ මොකද කරන්නේ? ගින්න නිවන්න තැත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්නේ ගින්න නිවන්න තැත් කරන්නේ යම්සේද මහණෙනි මේ සසර දුකින් ගැලවෙන්න ඊටත් වඩා වෙහෙසෙන්න කියලා. ඒතකොට බලන්න මේ උපමාව. දැන් මේ උපමාව ගත්තොත් පින්වතුනි අපිට මොනතරම් වැදගත් උපමාව. මොකද දැන් බලන්න සත්වයන් මොනතරම්නම් මේ සසර ගමන තුල අපි ගත්තාම දැන් වර්තමානයේ ගත්තාම දැන් මේ මනුෂ්‍ය ජීවිත ගත කරන සත්වයන්ගෙන් කීයෙන් කී දෙනාද පින් රැස් කරගන්නේ? ගොඩාක් අය ඉන්නේ වයසට ගිහිල්ලා පින් කරන්. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කාල 3ක් දේශනා කරනවා පින් කරගත යුතු කාල. ඒ අතරින් එක කාලයක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. ඒ තමයි ලදරුවේදී පින් කළ යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 7 8 අන්න ඒ වගේ වේදී පින් කළ යුතුයි. ඒ වගේම තමයි යෝන් වේදී පින් කළ යුතුයි. යෝන් තරුණ වයසේදී පින් කළ යුතුයි. ඒ වගේම තමයි මහලු වේදී පින් කළ යුතුයි. එතකොට පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන තරුණ වියේදී තමයි වැඩිපුරම පින් කරගන්න යොමු විය යුත්තේ කියලා. මොකද තරුණ වියේදී පින්වතුනි පින් කරනකොට ඒ තරුණ කාලේ මේ පිනට දහමට යොමු වෙද්දී අය වයසට යද්දී යාට අය අමුතුවෙන් යොමු වෙන්න දෙයක් තියනවද? අමුතුවෙන් යොමු වෙන්න දෙයක් නැහැ. අන්න ඒ නිසාම එයා පින් රැස් කරනවා මොකක් වෙනුවෙන්ද? සසර දුකින් ඈතර වීම වෙනුවෙන්. එතකොට පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ මේ සංසාර ජීවිතය උන්වහන්සේ දැක්කේ කොහොමද? එදා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙසක් මාසයේ තමයි මේ ගත වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දා දසබිම්බරක් මාර සේනාව පරාජයට පත් කරන මොහොතේ වජිරාසනය මත වාඩි වෙලයි හිටියේ. එතකොට වසවර්ති මාරයා දසබිම්බරක් මාර සේනාවත් එක්ක ඇවිල්ලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ මොකද කරන්න හැදුවේ? නවත්තලා දාන්න හැදුවා. ඒ නවත්තලා දාන්න හදපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට මොකද්ද තිබ්බ සාක්ෂිය? උන්වහන්සේගේ පාරමිතාවන් සිහිකිරීම. ඉතින් අන්නේ උන්වහන්සේගේ පාරමිතා දස පාරමිතා ධර්මය. එතකොට මේ දස පාරමිතා ධර්මයන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදියට හිටපු ඒ බෝසතාණන් වහන්සේ අවස්ථාවේ දස පාරමිතා සිහිපත් කරලා වෙස්සන්තර ආත්මේ 7 වතාවක් මහ පොළොව කම්පා වෙන දන් දුන්නා කියලා සිහි කරලා මහ පොළොවට දෑත දිගු කරා. මහ පොළොවට දෑත දිගු කරනවා සමගම මහ පොළොව මොකද උනේ? කම්පා වෙලා ගියා. මහ පොළොව තොටිල්ලස්සේ කම්පා වෙලා ගියා. අන්න එතනින් පස්සේ මොකද උනේ? දසබිම්බරක් මාර සේනාව පලා ගියා. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට එම මොහොතේ ආනාපාන සති කර්මස්ථානයට හිත යොමු කළා. ඊට පස්සේ තමයි උන්වහන්සේ පෙර යම් කාලේ, පසු යම් කාලේ, අලු යම් කාලේ මේ කියන තුන් යම් රාත්‍රියේම තමන් වහන්සේ ඒ කර්මස්ථානයට හිත යොමු කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ පිමුතුනි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ තමන්ගේ පෙර ජීවිත ගත කිරීමේ නුවණ දැකීම. ඒ කියන්නේ සත්වයන් මොන ආකාරයෙන්ද ජීවිතය ගත කරලා තියෙන්නේ. ඒ නුවණ අවබෝධ කරගෙන සත්වයන් ජීවිත ගත කරපු ආකාරය දකිනවා තමන්ගේ. ඒ කියන්නේ දැන් ඕනෑම සත්වයක් අපි හිතමු භාවනා කරනවා. භාවනා කරලා මොකද කරන්නේ? මේ ඥානය ලබා ගන්නවා. ඒකත් එක්කම එයා පෙර ජීවිත ගත කරපු නුවණ ලබා ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේම මොහොතේ තමන් වහන්සේගේ ජීවිත ගත කරපු නුවණ ලබා ගත්තා. තමන් වහන්සේගේ ජීවිත ගත කරපු නුවණ අනිත් සත්‍යයන්ට පේන ආකාරයකින් නෙවෙයි උන්වහන්සේට පේන්නේ. කල්ප කෝටි ගණන්. අපි හිතමු වෙනත් කෙනෙක් භාවනා කරලා මේ නුවණ ලබා ගත්තා. හැබැයි ඒ කෙනාට පේන්නේ එක්ක ආත්ම කිහිපයක්
විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේට මොකද වෙන්නේ? ආත්ම විතරක් නෙවෙයි කල්ප කෝටි 100,000 ගණන් ඈත අතීතයේ තමන් වහන්සේ ගත කරපු ජීවිත මොකද කරන්නේ? දකිනවා. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ ජීවිත ගත කරපු ආකාරය දකිනවා වගේමයි අන් අය ජීවිත ගත කරපු ආකාරය දකිනවා. ඒ තමයි මොන ඥානයද? චුතූපපාත ඥානය. සත්වයන් ඉපදිලා චුත වෙලා යන ආකාරය දකිනවා. අන්නේ ඉපදිලා චුත වෙලා යන ආකාරය දැකීමෙන් තමයි උන්වහන්සේට වැටෙන්නේ මේ සත්වයන්ගේ සසර ස්වභාවය මොන වගේ කියලාද? ඊටාම බියකරුයි කියලා. ඉතින් මේ සත්වයන් පින්වතුනි ඒ ආකාරයේ පව්කම් කරලා දස අකුසල් වල නියැලිලා නිරේ උපදින උන්වහන්සේ දකිනවා. ඉතින් මේක බියකරුයි කියලා උන්වහන්සේ දකිනවා. ඊට පස්සේ තමයි පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා එදා අරුණෝදය නැගෙනවත් සමගම ඔබත් මම සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වේ. බලන්න පින්වතුනි එදා ඉඳන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අතර සංයුත්ත නිකායේ තමයි මෙන්න මේ සසර ස්වභාවය ගැන දේශනා කළා තියෙන්නේ. කුද්දක නිකායේ සමහර සූත්‍ර ගත්තාම මේ සසරේ බියකරු බව කියාපාන. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී උන්වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ තමන්ට මව වෙච්ච කෙනෙක් නැති තරම් කියනවා. තමන්ට පියා වෙච්ච කෙනෙක් නැති තරම් කියනවා. තමන්ට දියණිය වෙච්ච කෙනෙක් නැති තරම් කියනවා. තමන්ට පුතා වෙච්ච කෙනෙක් නැති තරම් කියනවා. ඒ වගේම තමයි තමන්ට සහෝදරය සහෝදරිය වෙච්ච කෙනෙක් නැති තරම් කියනවා. එතකොට බලන්න පින්වතුනි අපි කොච්චරනම් ආත්මවල සැරිසරන්ට අවශ්‍ය වෙනවද මේ කාරණා එකිනෙකාට අනුරූපීව යන්නනේ. එකිනෙකාට අනුරූපීව එකිනෙකා කොච්චරනම් වෙහෙසිලා කොච්චරනම් මහන්සි වෙලා මේ ආත්මවල සැරිසරාගෙන යනවද? එතකොට බලන්න පින්වතුනි මේ ඉපදීම තුල ඒ සත්වයන්ගේ ඉපදීම තුල දුකක් නෙවෙයිද තියෙන්නේ? දුකක්මයි තියෙන්නේ. දැන් බලන්න පින්වතුනි අපි ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. මේ මනුෂ්‍ය ලෝකේ ගත්තාම මනුෂ්‍යයන් අතරත් දැන් ඔබ අද මේ ධර්ම ශ්‍රවණය කරාට මේ ලෝකේ කෝටි 700ක් ඉන්න ජනකායක් ධර්මයේ ශ්‍රවණය කරනවද? නැහැ. මෙතන ඉන්නේ කීයද? එක්කෝ 12,000 මෙතන. හැබැයි මේ අවස්ථාවේ ලෝකේ ගත්තාම කෝටි 700ක් අනේ ජනතාව මොනවද කරන්නේ? එක්කෝ රස්සාවල් කරනවා. එක්කෝ නොඑක ආකාරයේ වැඩ කටයුතු වලින්. සමහරු ඒ වැඩ අතරින් මොකද වෙන්නේ? මිය යනවා. මිය ගිහිල්ලා සතර පායෙත් උප්පත්ති ලැබෙනවා. එතකොට මේ ආකාරයේ මේ කාරණා සිද්ධ වෙනවා. මේ ආකාරයේ සිද්ධ වෙනකොට පින්වතුනි ඔවුන්ට සසරෙන් නිදහස් වෙන හැඟීමවත් ඔවුන්ට සසරේ බියකරු බවත් ඒ මොහොතේ දැනෙනවද? ඒ මොහොතේ දැනෙන්නේ නැහැ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ උපමාවක් අරන් පෙන්නනවා ගංගා නදිය අසලට ගිහිල්ලා. ඒ ගංගා නදිය අසලට තථාගතයන් වහන්සේ වැඩම කරන්නේ පැම් පහසු වීම පිණිස. බුදුරජාණන් වහන්සේ පැම් පහසු වීම පිණිස එතනමට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ අඳනය වේලෙනතුරු ඒ අවස්ථාවේ ඉන්නකොට පිමුතුනේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දුහවිලි කුණු රැඳෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේම මොහොතේ අදිෂ්ඨාන කරලා තමන් වහන්සේගේ නියසිලට වැලි සල්පයක් ගන්න. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ඉන්න වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන මේ වැලි ප්‍රමාණයද වැඩි නැත්නම් මේ ගංගා නදිය දෙපැත්තේ තියෙන යූරේ තියෙන වැලිද වැඩි කියලා. මේ අවස්ථාවේ පිමුතුනේ අර ස්වාමීන් වහන්සේලා පවසනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන්නේ
ඊටාම අල්ප වැලි කොටසක්. හැබැයි මේ ගංගා නදී ඉවුර දෙපැත්තේ පුදුමාකාර වැලි තොගයක් තියෙන ස්වාමීනි කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා මහණෙනි මේ මනුෂ්‍යාත්ම ලබන මනුෂ්‍යයන් තුලින් සුගති උප්පත්ති ලබන්නේ මෙන්න මේ තරම් අල්ප ප්‍රමාණය. අනිත් සියලුම දෙනා යන්නේ කොහෙද? සතර අපායේ මහා ගෙදර කරගෙන. ඒතකොට පින්වතුනි මේ සතර අපායේ මහා ගෙදර කරගෙන යන ගමන තුල අපිට මේ මනුෂ්‍යාත්මයක් ලැබීම අතිශයින් දුර්ලභ කාරණාවක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒතකොට පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් අරගන්නවා. මේ උපමාව තියෙන්නේ පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ 2 වෙනි කොටසේ බාලපඬිත කියන සූත්‍ර දේශනාව අවසානයේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කන කැස් බෑවෙක් ඉන්නවා. මේ කන කැස් බෑව අවුරුදු ගණනාවකට පස්සේ තමයි මහ මුහුදෙන් උඩට එන්නේ. ඉතින් මේ මහ මුහුදෙන් උඩට එනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එක්තරා වියගහක් පිළිබඳ. මේ වියගහ පින්වතුනි වියගහ මහ මුහුදට වැටෙන්නම කොච්චර කාලයක් යනවද ගම් වතුරේ ගහගෙන ඇවිල්ලා මහ මුහුදේ වැටිලා ඒ මහ මුහුදේ මේ වියගහ පාවි තියෙනවා. ඉතින් අර කැස් බෑවා අවුරුදු ගණනාවකට පස්සේ අවුරුදු 100කට කියමු අපි. අවුරුදු 100කට පස්සේ ඇවිල්ලා අර පේනැහින් අහස බලනවා වගේ ඊටත් වඩා අමාරු දෙයක් කියනවා මොකක් ලබා ගැනීමද? මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම. ඉතින් මනුෂ්‍ය ජීවිතේ ඒ තරම්ම දුර්ලභයි කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒතකොට පින්වතුනි දැන් අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට තව මොනවද ලැබිලා තියෙන්නේ? අපේ ඇස් පේනවා, අපේ කන් ඇහෙනවා. අපිට මොකද්ද ලැබිලා තියෙන උතුම්ම දේ? බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනය තුල අපිට පින්කරන්න මේ පින්වතුන්ට හිත හැදෙනවා. දැන් හැමෝටම පින් කරන්න හිත පහළ වෙනවද? හැමෝටම බණ අහන්න හිත පහළ වෙනවද? හැමෝටම බණ අහන්න පින් කරන්න හිත පහළ වෙන්නේ නැහැ. නමුත් මේ පින්වතුන්ට සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වුණා. දැන් මේ ධර්මය ශ්‍රවණය කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. බණක් අහනවා කියන්නේ කල්ප ගානක් ආනිසංස පවතිනවා. ඒ වගේම ධර්ම දානයක් ලබා දෙනවා කියන එක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන් අතර අග්‍ර දානය මොකක්ද? ධර්ම දාන. එතකොට මේ පින්වතුන් ඒ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණානිසංස කුසලයක් රැස් කරගන්න. එතකොට පින්වතුනි බලන්න ඔබ එහෙම කරද්දී බලන්න මනුෂ්‍යාත්මයක් ලැබපු සමහරු දුප්පත් වෙලා ඉපදිලා නැත්ද? දුප්පත් වෙලා ඉපදිලා තියෙනවා. ඇයි ඒ දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ? පෙර දන් දීලා නැහැ. පෙර දානයක් සිද්ධ කරලා නැති නිසා දුප්පත් වෙලා උප්පත්ති ලැබලා තියෙනවා. එතකොට බලන්න ඒ දන් නොදීම තුල පින්වතුනි ඒ මිනිස්සු මොනතරම්නම් අසරණ භාවයට පත් වෙලා තියෙනවද? ඔබ දැකලා ඇති සමහර විට ඔබ දඹදිව ගිහිල්ලා තියෙනවා නම් දඹදිව මොන තරම්නම් අර ඉන්න දරුවෝ වැරහැලි ඇඳගෙන ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරනවද කියලා. දැන් බලන්න පින්වතුනි එහෙම කරදර කරද්දී යම් කිසි විදිහකින් මෙහෙම හිතෙන්නත් පුළුවන්. දැන් ඒ වෙලාවේ දැන් ඒ දරුවෝ ඒ විදිහට කරදර කරනවා වගේ තමයි අර ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ ඉන්නේ. නිකන් වැරහැලි ඇඳගෙන ඒ වගේම හැම රැලි වැටිලා මේ වගේ පෙරේතයොත් ඔන්න ඔය වගේ කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට බලන්න අර ළමයි මොන තරම්නම් දුකක් විඳගෙනද ඉන්නේ. ඒ ළමයි මොනෝ හරි කොයි වෙලෙත් මොකද කරන්නේ? ඉල්ලනවා. යාචනය කරනවා. ඉතින් බලන්න ඒක සැපක්ද දුකක්ද? සමහර විට නිදා ගන්න තැනක් නැහැ හරියට. පාරේ ගුලි වෙලා ඉන්නවා. බලන්න දුක පිළිබඳ. එතකොට මේ සසර දුකක්ද සැපක්ද? දුකක්. එතකොට පින්වතුනි තව කාරණාවක් තමයි දැන් අපිට මොන ආකාරයකට වුණා
මේ සසර සමහර විට මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට මේ සසර බියකරුයි කියලා සමහරුන්ට වැටහෙනවද? නෑ වැටහෙන්නේ. ඇයි වැටහෙන්නේ නැත්තේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා මේ සසර බියකරුයි කියලා වැටහෙන්නේ නැහැ. අපි ඔක්කොම ඉන්නේ මොකක් තුලද? අපි ඉන්නේ විද්‍යාව තුලද අවිද්‍යාව තුලද? අවිද්‍යාව තුල. විද්‍යාවේදීන් විද්‍යාව ගැන කතා කරාට විද්‍යාවේදීනුත් මොකක් තුලද ඉන්නේ? අවිද්‍යාව තුල. එතකොට අවිද්‍යාව තුල ඉඳගෙන වුන් පරීක්ෂණ නිරීක්ෂණ කරනවා. හැබැයි මේ පරීක්ෂණ නිරීක්ෂණ එකක්වත් සාර්ථක වෙනවද? සාර්ථක වෙන්නේ නැහැ. ඒ පරීක්ෂණ නිරීක්ෂණ මොනවද? తాවකාලික අත්හදා බැලීම් විතරයි. ඔබ අහලා නැද්ද? ඒ తాවකාලිකව අත්හදා බලපු අත්හදා බැලීම් කාලයක් ගියාට පස්සේ වෙන දේවල් ආවට පස්සේ ඒවට මොකද වෙන්නේ? ඒවා වෙනස් වෙලා යනවා. ඉතින් අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කවදාවත් වෙනස් නොවන අකාලික දහමක් දේශනා කළේ. බියකරු සසර ගමනක් ගැන වදාලේ. ඒ සසරෙන් නිදහස් වෙන්න. පින්වතුනි, අපි එක්තරා සූත්‍ර දේශනාවක් ගත්තොත් මේ සසරේ බියකරු ස්වභාවය ගැන විස්තර වෙන. තිරෝකුඩ සූත්‍ර දේශනාව අපි ගත්තොත් එහෙම පින්වතුනි. ඒ තිරෝකුඩ සූත්‍ර දේශනාව තියෙනවා අර පව්කම් කරලා තමන් ඒ කරගත් අකුසල් නිසාම විඳවපු ආකාරය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ පින්වතුනේ ඒ වෙනකොට වැඩ හිටියේ වේළුවනාරාම. මේ වේළුවනාරාමේ පූජා කරන්නේ කවුද? බිම්බිසාර රජතුමා ප්‍රථම ආරාම පූජා. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩම්මන්නේ මේ මාලිගාවට ඒ වේළුවනාරාමයේ අසලම රජතුමාගේ මොකද තියෙන්නේ? මාලිගාව තියෙනවා. ඉතින් මේ මාලිගාවට වඩම්මන අතරතුර මේ මාලිගාවට වඩම්මලා ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට දම් පිරිනමලා වේළුවන උද්‍යානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේට ආරාම පූජාවන් පිළිගන්න කැපද කියලා. ඒ අවස්ථාවේ කැපයි කියලා. පැන් කෙන්ඩියෙන් පැන්වක් කරලා වේළුවන ආරාමේ පූජා කරද්දී මොකද වෙන්නේ? මහ පොළොව කම්පා වෙනවා. හැබැයි පින්වතුනි, ඒ අවස්ථාවේ මොන දේ කළත් මියගිය ඥාතීන්ට පින් වැඩිමක් සිද්ධ කළාද? නැහැ. ඉතින් පින්වතුනි, දැන් ඉතින් රජතුමා මාලිගාවට ගිහිල්ලා ඉතාම සතුටින් ඉන්නවා. දැන් රජතුමා මොකද වුනේ? මේ ලෝකේ මගපලක් කියලා ඵලයක් ලැබුවද සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තා. සෝවාන් උනායි කියන්නේ එතනින් එහාට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? එතනින් එහාට මාර්ගය අනිවාර්යයෙන්ම යනවම තමයි. ඉතින් සෝවාන් වෙච්ච රජතුමා එදා සතුටින් නිදාගනිද්දී අන්න සසර සැරිසරාගෙන එන പ്രേත ලෝකේ പ്രേත කොට්ටාස වගේක් දැන් ඉතින් එක එක විලාප කියන්න පටන් ගන්නවා. රජතුමා ඉදිරියේ එක එක විදිහට පෙනී ඉන්නවා. පොල් මුඩු වගේ කොණ්ඩේ තියෙන. ඒ වගේම ඇස් යට ගිහිල්ලා හැම සම්පූර්ණයෙන්ම ඇට සැකිල්ලට ඇලිලා දුර්වර්ණයි. දැන් ඉතින් මේ අය අර මාලිගාව පුරාම වෙනම භයංකාර ශබ්ද නංවනවා. ඒ වගේම තමයි අර බුමුතුනුරු වල තියෙන අර තියෙනේ ඔක්කොම ගලවන්න හදනවා. මේ වගේ බියකරු දේවල් සිද්ධ කරද්දී අනෙකුත් අය මොකද වෙන්නේ? බියටපත් වෙනවා. හැබැයි රජතුමා සෝවාන් කෙනෙක්. පහවදා පින්වතුනි, අමාත්‍ය මණ්ඩලයේ රජතුමා කැඳවුවට පස්සේ අමාත්‍යවරු කියන්නේ මොකද්ද? අමාත්‍යවරු කියන්නේ අනිවාර්යයෙන්ම රජතුමනි ඕක රටට අපලයක්. රජතුමනි අනිවාර්යයෙන්ම අපි බිලි පූජාවක් දෙමු. එළුව මෙච්චරක්, ඒ වගේම කුකුල්ලු මෙච්චරක්, අස්සයෝ මෙච්චරක්. ඒ කාලේ පින්වතුන් දන්නව ඇති අස්සමේගය කියලා එකකුත් තිබ්බා. ඉතින් මේ ආකාරයේ අර සත්තුන්ව බිලි පූජාවකට දෙමුයි කියලා මොකද කළේ? සත්තුන්ව බිලි පූජාවකට දෙන්න යොමු කරන තීරණයක් ගත්තා. හැබැයි රජතුමා සෝවාන් ඵලයේ සාක්ෂාත් කරපු කෙනෙක්.
රජතුමා දන්නවා කාගෙන්ද මේ ගැන ඇසිය යුත්තේ කියලා. පහවදා පින්වතුනි, ඒ අමාත්‍යවරුන්ගේ ඒ ඉල්ලීම් පිළිගත්තේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට රජතුමා ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට රජතුමා ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණාව විමසද්දී බුදුරජාණන් වහන්සේ පවසන්නේ, රජතුමනි, ඔබට බිය වෙන්න කාර්යයක් නැහැ. ඔබගේ ඔය පෙර ඥාති ඔවුන් ඔය පෙර කරගත් අකුසල් කර්මයක් නිසා දැන් පෙරේත ලෝකේ මොකද වෙන්නේ? දුක් විඳිනවා. අන්න ඒ නිසායි ඔය පින් ගන්න බලාගෙන හිටියා. ඔවුන්ට පින් ලැබුණ නැති නිසායි ඔය කරදර කරන්නේ. අන්න ඒ අවස්ථාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව වදාළා. අතීතයේ පින්වතුනි පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ රජතුමා, ඒ කියන්නේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා, මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුත්‍රයා කියලා හිතාගෙන දන් දුන්නා. අනිකුත් අයට මොකද කළේ? දන් දෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ. තමන්ගේ පුත්තු 3 දෙනාටවත් අඩුම තරමේ දන් දෙන්න අවස්ථාවක් දුන්නද? නැහැ. දන් දෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ. තමන්ගේ එකම පුත්තු. ඉතින් වෙනත් බිසවගේ පුත්තු 3 දෙනෙක් හිටියා. අර අගමෙහෙසිය වන බෝසතාණන් වහන්සේගේ මෑණියන් මුලින්ම අපි දන්නවා මොනවා වෙනවද? කලුරිය කරනවා. ඊට පස්සේ ඉතින් බෝසතාණන් වහන්සේත් හැදෙන්නේ අර කුමාරවරුත් එක්ක. ඉතින් දැන් ඔවුන්ගේ සහෝදරයා බුද්ධත්වයට ලැබලා. ඉතින් ඔවුන් කතා වෙනවානේ, අපේ සහෝදරයාට දන් දෙන්න අවස්ථාව අපිට නැහැනේ. ඒ විදිහට කතිකා කරගෙන ඔවුන් මොකද කරන්නේ? ඔවුන් කැරැල්ලක් ඇති කරනවා. රජතුමා දැන් දන් බෙදන කටයුතු වලට යනවා, පින්කම් කරනවා, දානමාන ආදී සකස් කරන විදිය මිනිස්සුන්ට ඒ සේවකයන්ට කියනවා. රජතුමාටමයි දන් දෙන්න අවස්ථාව ලබා ගන්න, රජතුමාමයි බෙදන්නේ. ඉතින් මේ ආකාරයෙන් දැන් ඉතින් මේ විදිහේ දේවල් සිද්ධ වෙනකොට අර පුත්තු රජතුමාට ගිහින් කිව්වා, රජතුමනි, කැරැල්ලක් ඇති වෙලා තියෙනවා. කැරැල්ලක් ඇති වෙලා තියෙනවා. කොහෙද? අසවල් ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවා. අනේ පුතේ, ওই කැරැල්ල මර්ධනය කරලා එන්න කිව්වා. ඒ අවස්ථාවේ දැන් මෙයාලමනේ කැරැල්ල ඇති කළේ. මෙයාලම කැරැල්ල ඇති කරා. දැන් ඉතින් ඕන්ම ගිහිල්ලා ඒක සාමදාන කරලා ආවා. සාමදාන කරලා ආවා. දැන් ඉතින් රජතුමා කිව්වා, උඹලා ඉල්ලන ඕනම වරයක් මන් දෙන්නම් ඔය කැරැල්ල මර්ධනය කළාට. ඉතින් අන්නේ ඒ අවස්ථාවේ ඉල්ලනවා, පිය රජතුමනි, ඔබතුමා දැන් වර්ෂ ගණනාවක් දන් දෙනවා. අපිටත් දෙන්න දානයක් ලබා දෙන්න. බෑ කිව්වා. අවුරුදු 7කින් දෙන්නම් කිව්වා. නෑ එච්චර කල් ඉන්න බෑ කිව්වා. කොහොම හරි ඕක අඩු කරගත්තා. අඩු කරගෙන හරි මං අවස්ථාවක් දෙන්න. හැබැයි මේ මාස 3 විතරයි. මේ මාස 3 විතරයි. ඉතින් අන්න ඒ අවස්ථාවේ පින්වතුනි මාස 3ක් දන් දෙන්න අවස්ථාව ලබාගෙන සුදු ඇඳුමින් සැරසිලා දැන් මේ වස් කාලේ. සුදු ඇඳුමින් සැරසිලා දසසිල් සමාදන් වෙලා බුද්ධ උපස්ථාන කුසලයක් සංඝ උපස්ථාන කුසලයක් මාස 3ක් කරනකොට අන්න රජතුමාට හිතක් පහළ වුණා. රටවැසියන්ටත් අවස්ථාව දෙන්න ඕනේ. තමන්ගේ භාණ්ඩාගාරය ඇරලා මේ තියෙන ධනය රටවැසියන්ට බෙදා දෙන්න, ඔවුන්ට දන් දෙන අවස්ථාව ලබා දෙන්න. අන්න ඒ අවස්ථාවේ භාණ්ඩාගාරික බිරිඳත් බොහොම සදහැති ශ්‍රද්ධාවන්තයි. ඒ දෙන්නත් දානයට උපකාර කරනවා. ඉතින් පින්වතුනි, ඔය අතරේ අපේ බිම්බිසාර රජතුමා ඒ තියෙන අසල ගමක ගම් ප්‍රධානියෙක් වෙලා උප්පත්තිය ලැබලා හිටියා. මේ ගම් ප්‍රධානියාගේ ගමටත් මේ අවස්ථාව ලබා ගන්න මේ සදහැති ගම් ප්‍රධානියා ආවා. දැන් අපි කියනවා ගම් ප්‍රධානියාට ගම්මුලා දෑනි කියලා. මේ ගම් ප්‍රධානියා ඇවිල්ලා එදා අවස්ථාවක් ලබා ගත්තා.
ඉතින් දැන් Tamanට හිමි ධනෙ අරන් ගිහිල්ලා Taman ඉන්න විශාල පිරිසට බෙදා දුන්නා. අනේ ඔයාලා මේ වරන් ගිහිල්ලා දානයක් සකස් කරගෙන මෙන්න මේ දවසේ මේ ප්‍රදේශයට වඩිනවා. මේ දවසේ මේ ප්‍රදේශයට වඩිනවා. මෙන්න මේ දවසේ මෙතනදී දම් පූජා කරන්න පුළුවන් කියලා දුන්නා. හැබැයි මෙයාලා මොකද කරේ? මෙයාලා දුන්නද දානෙත් දුන්නා. හැබැයි මෙයාලා මොකද කරේ? වැඩි හරියක්ම අපි කෑවහම්මුකෝ. අන්න සකස් කළ දානේ සංඝයාට දෙන්නත් කලින් තමන්ගේ දරුවන්ටත් දුන්නා. තමනුත් ගත්තා. ඉතින් බඩපුරව ගත්තා. හැබැයි බඩපුරව ගත්ත එක මොකද වුනේ? මේ කාලේ විතරයි. ඒ ආත්මේ විතරයි. ඊට පස්සේ විදවන්න තියනවා මේකයි කියලා යාලා හිතුවද? හිතුවේ නෑ. ඒ නිසා මොකද වුනේ? විශාල පිරිසක් පිමුතුනේ. ඉතින් මේ වගේ විශාල පිරිසක් ඒ ගමේ හිටපු 84000 පිරිසක්. ඉතින් මේ පිරිස එදා මේ විදිහට අර සංඝයාගේ දේවල් කොල්ලකල් දැන් රාජ්‍ය දීපල දුන්නේ. මොන දීපලද? රාජ්‍ය දීපල ලබා දුන්නේ. රාජ්‍ය දීපල කොල්ල කාපු එකේ විපාකය. අවීචිය උපන්න ගිහිල්ලා. මරණින් මතු අවීචිය. බිම්බිසාර රජතුමා මොකද? සුගතිය උපන්නා. ඒ ගම් ප්‍රධානියා සුගතිය උප්පත්තිය ලැබුවා. එතකොට අර භාණ්ඩාගාරික සුගතිය උප්පත්ති. භාණ්ඩාගාරික බිරිඳත් සුගතිය උපන්. අර පුත්තු තුන් දෙනා කවුද? ඒ පුත්තු තුන් දෙනාත් සුගතිය උප්පත්තිය ලැබුවා. අරතුමා ඒ ආත්මෙම නිවන් දැක්කා. ඉතින් ওই ආකාරයේ දැන් ආත්මවල සැරිසරාගෙන එනවා. මේ ආත්මවල සැරිසරාගෙන එනකොට අර අය අවීචයේ දුක් විඳලා මේ මහා භද්‍ර කල්පේ ආරම්භය සමග මොකද වෙන්නේ? പ്രേත ලෝකේ පෙරේතය වෙලා උප්පත්ති ලැබනවා. දැන් මේ විශාල පෙරේත කොට්ටාසයක්. පෙරේතය වෙලා උප්පත්ති ලැබලා දැන් ඉතින් මේ මහා භද්‍ර කල්පේ මුලින්ම පහළ වුණ බුදුරජාණන් වහන්සේ කවුද? කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඉතින් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ගිහිල්ලා පෙනී ඉන්නවා. අනේ ස්වාමීනි අපිට පින් ගන්න බැරිද? නුඹලට මේ බුද්ධ ශාසනය නම් පින් කන්ට බෑ කිව්වා. බලන්න පින්තුන මේ සසරේ තියෙන භයානක බව දැන් බලන්න. දැන් බුද්ධ ශාසනයක් ඇවිල්ලා. හැබැයි පින් ගන්න පුළුවන් වුණාද? පින් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔන්න කකුසඳ කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගාවටත් ගියා. පින් ගන්නට පුළුවන්ද කියලා. පින් ගන්නට බෑ කිව්වා. ඔන්න ඒ ගාවට මේ මහා භද්‍ර කල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කවුද? කශ්‍යප බුදුරජාණන් වහන්සේ. කශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා. අනේ අපිට පින් ගන්නට පුළුවන්ද කියලා. පින් ගන්නට බෑ කිව්වා. පින් ගන්නට බෑ කියපු නිසා ඒ අවස්ථාවේ හැබැයි කශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වා. ඔබලාට මේ බුද්ධ ශාසනය පින් ගන්න බැරි වුණත් අනාගතේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ විදියට පහළ වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ. අන්න ඒ කාලේ ඔබේ ඥාතියෙක් උප්පත්ති ලැබනවා. ඒ ඥාති ඔබ සියලු දෙනාටම පින් දෙනවා කියනවා. අන්න ඒ අවස්ථාවේ ටිකක් මොකද උනේ? මෙයාලා ටිකක් සතුටක් ආවා. ඒ සතුටත් එක්කම වුන් බලාගෙන හිටිය. දැන් බුද්ධ අංකුරයක්ම බලාගෙන ඉන්නවා කියන්නේ. බුද්ධ අංකුරයක් කියන්නේ පින්වතුනි එක බුදු කෙනෙක් පහළ වෙලා තවත් බුදු කෙනෙක් පහළ වෙන්න යන කාලේ. දැන් බලන්න කල්ප කෝටි ගණන් ගත්තා මොනතරම්නම් කාලයක්දනේ. දැන් ඔය අන්තක් කල්ප. දැන් අපි මේ දැන් බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා පොත් වහන්සේ ගත්තාම පින්වතුනි මේ ජාතක කතා පොත් වහන්සේ තුල මේ මහා භද්‍ර කල්පයේ වෙච්ච සිදුවීම් තමයි 550 ජාතක පොතේ තියෙන්නේ. එතකොට බලන්න වැඩි හරියක්ම 550 ජාතක පොතේ තියෙන මේ මහා භද්‍ර කල්පයේ තුල වෙච්ච සිදුවීම්. එතකොට අපි දන්නවා 20 සංඛ්‍ය කල්පලක්ෂය කලින් ඒ මාතුපෝෂක ජාතකයේ ඒවා කල්ප ගණන් ඒවා අත්‍යවශ්‍යම දේවල් නිසා බුදුරජාණන් වහන්සේ කියන හැර දැක්කා. ඒතකොට බලන්න මොන තරම්නම් කාලයක් බුද්ධංකුර කාලයක් ගත වෙනවද? ඒකට අන්න ওই බුද්ධංකුරය තුල පින්වතුනි
මොවුන් බලාගෙන හිටියා. එතකොට අපි දන්නවා දැන් අර සුගති උප්පත්තිය ලැබපු පිරිස උපත ලැබුවා මේ කාලේ. තුම්බෑ ජටිලයෝ බහලා ඇති. මේ තුම්බෑ ජටිලයෝ කියන්නේ කාටද? අන්න අර එදා හිටපු රජතුමාගේ පුතු තුන්දෙනා. තුම්බෑ ජටිලයෝ. ගයා කශ්‍යප, නදී කශ්‍යප, උරුවේල කශ්‍යප කියන වුන් තුන්දෙනා. ඉතින් මේ තුන්දෙනා මොකද වුනේ? මේ තුන්දෙනා ඉතින් යාළගේ පිරිස හදාගෙන ඒගොල්ලෝ හිටියේ මොනවා කියාගෙනද? අපි රහත් අපි තමයි රහතන් වහන්සේලා කියාගෙන හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඔවුන්ව দমনය කළා. අන්නේ দমনය කිරීමත් එක්ක ආදිත්‍ය පරයය සූත්‍රයෙන් දහම් දෙසක් ඔවුන් මාර්ගඵල නිවන් පසක් කරගත්තා. අන්න ඔවුන් සමග තමයි එදා කොහෙට වැඩියද? බිම්බිසාර රජතුමාගේ ඒ මාලිගාවට වැඩි. අන්න ඒ අවස්ථාවේ තමයි බිම්බිසාර රජතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අර වේළුවන ආරාමේ පූජා කරා. ඉතින් දැන් මෙන්න මේ පෙරේත ලෝකේ පෙරේතයෝ දැන් ඉතින් බලාගෙන ඉඳලා තමයි මොකද්ද අර මාලිගාවේ ඉන්න පිරිසට මොනවා කරේද? කරදර කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ කතාව අහපු රජතුමා මොකද කළේ? ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද ඉඳන් මාගේ මාලිගාවට දින 7ක් දානෙට වැඩම කරනසේක්වා කියලා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයත් එක්ක රජතුමාගේ මාලිගාවට දානෙට වැඩම කළා. දැන් ඉතින් පින්වතුනි දාන දැන් දින 7ක්නේ. එතකොට අර පෙරේතයන්ව පෙනෙන්න සලස්සව 84000. ඉතින් පෙරේතයෝ පෙන්නකොට මොකද අර පෙරේතයෝ පොල් මුඩු වගේ කොණ්ඩේ තියෙන ඇස් යට ගිහිල්ලා හැම මොනවා වෙලාද? හැම පිච්චිලා වගේ. ඔබ දැකලාද තියනවද? අර කළු වෙලා හැම වැහැරිලා ගිහිල්ලා පොත්ත සම්පූර්ණයෙන්ම ඇට සැකිල්ලට ඇලිලා සමහරු ඒ කියන්නේ ජීවත් වෙලා ඉද්දි සමහරු ඉන්නවා පිමුතු සමහර රෝගාබාධ නිසා හැම ඇට සැකිල්ලටම ඇලිලා තියෙනවා. ඒ වගේ මේ පෙරේතයන්ගේ හැම ඇලිලා තියෙනවා. දැන් ඉතින් අනිත් අය බියටපත් වෙනවා. බිය වෙන්න දෙයක් නැහැ කියන. ඔය තමයි සසරේ ස්වභාවය. එතකොට පිමුතුනි දන් දීලා දින 7ක් දන් දීලා අවසන් වෙලා අර මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරාට පස්සේ ඔවුන් පෙන්නවවා සම්පූර්ණ දිව්‍ය ලෝකේ දෙවිවරු වගේ. මොකද මේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරද්දී දානයේ සඳහා පින් අනුමෝදන් කරද්දී ඔවුන්ට මොකද? ආහාර පාන පහළ වුණා. ජලය පූජා කරද්දී පාන පහළ වුණා. ඒ කියන්නේ ජලය පැන් පොකුණු පහළ වුණා. ඉතින් පෙරේතයෝ මොකද කළේ? පැන් පහසු වුණා ඒවට බැහැලා. වස්ත්‍ර ලැබුණා. වස්ත්‍ර පූජා කරද්දී ඉතින් මේකේ ඔවුන්ට ලැබුණ බලන්න මේ සසර ගමන ඔවුන් මොකද කරේ? අර පින් අනුමෝදන් වීම නිසාම ඔවුන් සුවපත් භාවය ලැබුවේ නැත්ද? ලැබුවා. එතකොට පින්වතුනි අන්න එතන ඉඳන් තමයි මේ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පැමිණෙන්නේ. ඔබ අහලා ඇති යතාවාරි වහා පූරා පරිපූර්ණති සාගරං කියලා. පින් අවසානයේ පැන් වැඩිම සිද්ධ කරනවා. ඒ කියන්නේ යතාවාරි වහා පූරා පරිපූර්ණති සාගරං. හරියට පින්වතුනි ගංගාවල තියෙන ජලය එකතු වෙනවා එක තැනකට. ඒ තමයි කොහෙද? මහා මුහුද. ඉතින් අර ගංගාවල තියෙන ජලය ඔක්කොම එකතු වෙලා ගලාගෙන ඇවිල්ලා මහා මුහුදට වැටෙනවා වගේ අර උස් තැන් වල තියෙන ජලය පහත් තැන් කරා ගලාගෙන ඇවිල්ලා මහා මුහුදට රැස් වෙනවා. දැන් ඔය මහා මුහුද ගත්තාම මහා මුහුද සම්පූර්ණයෙන්ම ජලය අඩුවීමක් හෝ වැඩිවීමක් අපිට පේනෙන්න නෑ. ඒ ආකාරයෙන් පවතිනවා. ජලය ගලාගෙන ඇවිල්ලා මහා මුහුදට එකතු වෙනවා වගේ තමයි අර මියගේ ඥාතියට මොකද වෙන්නේ? අර පින අනුමෝදන් වෙන්නේ. ඒතකොට බලන්න පින්වත්නි මේ සසරේ ඥාතීන්ට පින් අනුමෝදන් වෙන්නේ ඒ ඥාතීන් පින් අනුමෝදන් කරන්න පුළුවන් තැනක හිටියොත් විතරයි. ඒ තමයි දැන් පෙරේත ලෝක ගත්තාමත් පින්වතුනි පෙරේත ලෝකේ එක එක පෙරේත කොටාස ඉන්නවා. දැන් පින් ගන්න පුළුවන් පෙරේත කොටාසයක්
විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පරදත්ත උපජීවී කියන പ്രേත කොටාසි විතරයි. අනේ പ്രേතයන්ට පින් ගන්න බෑ. සමහර പ്രേතයෝ ඉන්නවා පාංසු පිසාචික. ඒ කියන්නේ කුණු ගොඩවල් වල තමයි ඉන්නේ. සමහර പ്രേතයෝ ඉන්නවා අසූචි අවුස් කන പ്രേතයෝ ඉන්නවා. බලන්න පින්වතුනි මොන වගේ අකුසල කර්මක දැන් പ്രേත වස්තු විමාන වස්තු ගත්තාම විමාන වස්තු වල තියෙන සුගතිය ගියපු කතා පින් රැස් කරගෙන. പ്രേත වස්තු වල තියෙන දුක් විඳපු කතා. ඉතින් මේ പ്രേත ලෝකේ പ്രേතයෝ ගත්තාම පුදුමාකාර දුකක් විඳලා තියෙනවා. සමහර പ്രേතයන්ගේ කට කොහොමද? ඌරු කටක්. ඌරු වගේ. ඇයි මේ? එක්ක බොරු කියලා, කේලම් කියලා ඌරගේ වගේ කට. පණුවොත් ගහලා. හැබැයි ඇඟ හතරම් පාටයි. ඉතින් ඇයි මේ වචනයෙන් කරපු අකුසල්. හැබැයි කයින් සිල් රැකලා. වචනේ අකුසල් කරලා කයින් සිල් රැකලා. ඒ නිසා තමයි ඒ වගේ උපතක් ලබන්නේ. සමහර පෙරේතයෝ ඉන්නවා පින්වතුනි ඔන්න උදේ කාලේ මෙන්න පෙරේතයා වගේ කැතට ඉන්නවා. රාත්‍රී කාලේ දිව්‍ය විමානයක් පහළ වෙනවා. රාත්‍රී කාලේ දිව්‍ය ස්වභාවය. ඒ මොකද උදේ කාලේ දඩේමේ ගිහිල්ලා සත්තු මරාගෙන කාලා. රාත්‍රී කාලේ සිල් රැකලා. බලන්නේ ඒ විපාක ලැබෙන ආකාරය. එතකොට මේ සසර දැන් ඒ පෙරේතයා එතකොට සැපයක්ද විඳින්නේ දුකක්ද? දැන් අර සැපයෙන් වැඩක් තියෙනවද? අර රාත්‍රී කාලේ ලැබෙන සැපයෙන් ඔබ හිතන්න රාත්‍රී කාලයෙන් ලැබෙන සැපයෙන් එයාට වැඩක් තියෙනවද? වැඩක් නැහැ නේද? ඇයි වැඩක් නැත්තේ? ඒ රාත්‍රී කාලේ කොච්චර සැප විඳත් වැඩක් නැහැ. මොනවද වෙලා තියෙන්නේ? කලින් දුකට ආපහුපත් වෙනවද නැත්ද? ආපහුපත් වෙනවාමයි. ඉතින් පින්වතුනි දැන් ඔබ හිතට ගන්න මේ සසර මොනතරම්න බිය කරොදනේ මොනතරම්න භයානකද. ඉතින් පින්වතුනි මේ අද දවසේ ඔබ මේ සසර ස්වභාවය ගැන මේ අහපු දේශනාව ඔබ හොඳින් මතක තියාගන්න. ඒ වගේම තමයි ඔබ හොඳින් මේ ධර්ම දේශනාව නිතර මෙනෙහි කරන්න. ඒ වගේම තමයි පින්වතුනි මං මේ වගේ බණක් කරා කියලා ඔබ මේ ධර්ම ආනිසංස කුසලයේ ගැන සිහි කරනවා වගේම තමයි මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන කාරණාව නිතර මෙනෙහි කරන්න. එතකොට ඔබට ඒ මොහොතක් පාසා පින් රැස් වෙනවා. ඒ නිසා ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ උතුම් සදැහැති ධර්ම දාන දායකත්වයේ දරන්නේ ප්‍රින්සි හෙට්ටිආරච්චි ඒ මහත්මිය විසින් ඒ වගේම දුමිදු තුම්බෝවිල පුතණුවන් ඒ වගේම තමයි සජීකා සෙනෙවිරත්න ලේලි ඒ වගේම සංසා තුම්බෝවිල මිනිබිරිය ඇතුළු ඥාති පිරිස. ඒ වගේම තමයි ඔවුන් නොගහේනවත්ත කිරිඳිවල ඉඳන් තමයි ඔවුන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් මතක් කරනවා ප්‍රින්සි හෙට්ටිආරච්චි මහත්මියගේ 64 වන ජන්මදිනය දෙනවා කියලා. ඒ වගේම සැලින් හෙට්ටිආරච්චි මෑණියන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ මියගිය සරත් තුම්බෝවිල ඒ ආදරණීය ස්වාමියාට ඒ වගේම මේ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න ඔහු මිය ගිහිල්ලා වසරක් පිරීම නිමිත්තෙන් තමයි මේ ධර්ම දානමේ පින්කම රැස් කරගන්න. ඒ වගේම රමණී හෙට්ටිආරච්චි මහත්මියටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. කේජී පුංචි බණ්ඩා ඒ වගේම චමින්ද මඩුගල්ල ඒ වගේම සුබෝධනි මඩුගල්ල රමණි හෙට්ටිආරච්චි කියන ඒ මහත්මීන්ටත් මේ පින් ආශිර්වාදයක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම තමයි අපිට ධර්මයෙන් නිතර අනුශාසනා කරන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගලිගමේ ඥානදීප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් ආශිර්වාදයක්ම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම තමයි මේ ස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්
ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් මේ පින් ආශිර්වාදයක්ම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. අප විසින් ධර්ම දානමය වශයෙන් රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. හොඳයි පින්වතුනි, අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඒ වගේම මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. සරත්තුම් බොහෝවිල මහත්මයා ඇතුළු ඔබේ පරම්පරාගත ඒ වගේම සංසාරගත සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා කියලා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, අපිට නිවනම ලැබේවා, සත්පුරුෂ ආශ්‍රය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සටන් සමාගමෝ හෝතු යාව නිබ්බාලපත්ත්‍ය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. තුනුරුවනට අපි අතින් වරදක් සිදු වෙත්නම් අපි සමාවයද සිටිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. හොඳයි, සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම බුදු සසුන තුළදීම අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්ම දානමය පින පාරමිතාවක් නිවන් දොරටුවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම හෝ වැදගන්න සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාම උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ආශිර්වාද දම්දුසුම අවසන් වන පස්සේ මේ යාමේ ඒ භාග්‍යවතුන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. ධර්මදේශනාව සමුදුරුව මෙහිවා වදාලේ බක්කුල මහා සෑ විහාර වාසී වන්දනීය පූජනීය පොළොන්නරුවේ සද්ධාශීල ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කායික වශයෙන් සුවපත් වෙත්වා, මානසික වශයෙන් සුවපත් වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුන තුලදීම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණසම මේ පිනුපකාරක ධර්මයක්ම වේවායි අපි කවුරුත් සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්මදේශනාව වෙනුවෙන් සත්ගුණවත් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ අංක 27 V6A නුගහේනවත්ත කිරිඳිවැල ලිපිනයෙහි පදිංචි ප්‍රින්සි හෙට්ටිආරච්චි මහත්මිය, දුමිදු තුම්බෝවිල පුතණුවන් සජිකා සෙනවිරත්න මහත්මිය, සංසා තුම්බෝවිල මිනිබිරිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි. මේ හැමදෙනාටම නිරෝගී සුවය ලැබේවා. ජීවිත අවබෝධයේ පිණසමත් ධර්ම අවබෝධයේ පිණසමත් සියලු යහපත් අරමුණු ප්‍රාර්ථනාවන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණසමත් මේ සියලු පුණ්‍ය ශක්තියන් උපකාරක ධර්මයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් අවසන් වශයෙන් ස්වාමින් වහන්සේ විසියේ පරිස්කාර පූජා කරමින් අසිරිමත් ධර්ම දේශනාව මෙතකින් නිමවට පත් කරනවා. ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.
බක්කුල මහන්සෑ වෙසක් කලාපය සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය නෙත් පුරා දැක සිත් පුරා පින් වඩන්නට විශ්වසනීය වන්දනා චාරිකාවකට සහස්ත්‍රා හොලිඩේස් විනයානුකූලව සකසන ලද පරිෂ්කාර ඇතුළු සියලු පූජා භාණ්ඩ එකම වහලක් යටින් උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ දඹදිව වන්දනාවෙන් ජීවිතයට අමරණීය මතකයන් එක් කර ගන්නට මහී ලංකා දඹදිව සංචාරකයෝ බක්කුල මහන්සෑ වෙසක් කලාපය සඳහා සම අනුග්‍රාහක දායකත්වය ඕනෑම මුද්‍රණ කටයුත්තක් එකම වහලක් යටින් CR Print House හොරණ ගුණාත්මක කියවීමකට ඔබ තෝරාගත යුතු එකම ප්‍රකාශනය සදීපා ප්‍රකාශකයෝ උසස් තත්වයේ රසවත් ආහාර වේලක් නිදහසේ භුක්ති විඳින්න හොරණට නුදුරු එකම තැන අතුකෝරළ ෆැමිලි රෙස්ටෝරන්ට් වැල්ලපිටිය හොරණ බක්කුල මහන්සෑ වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය දක්වන කේ ධම්මික නාලන්ද මහත්මයා කේ විමුක්ති ප්‍රනාන්දු මහතා මාල්නී දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සැමට බක්කුල මහන්සෑ අන්වසින් නිදුක් නිරෝගී සුව සැලසේවා. ඔබගේ දානමය පුණ්‍ය කර්ම සඳහා අවශ්‍ය විනයානුකූල අටපිරිකර සහ පූජා භාණ්ඩ මෙරට සහ ආනයනික උසස් තත්ත්වයේ සිවුරු අඳන කුඩ වර්ග පිත්තල සහ සෙරමික් බුදුපිළිම මිලදී ගැනීමට ඔබ පියනැගිය යුතු එකම ස්ථානය උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ අංක 2 නවනගර ශාලා ගොඩනැගිල්ල අඟුරුවාතොට පාර හොරණ ශාඛා අංක 316 රත්නපුර පාර හොරණ දුරකථන 0777 722 531 034 22 120 27 034 22 66 885 උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ